Rising from the heart of the southern province, Murkirikala Vihara stands tall like a timeless guardian of faith. Its ancient rock, painted caves and whispered legends carry stories of kings, monks and pilgrims who once walked these scared paths. This is not only a temple, it is a journey into Sri Lankan's living history, where stone and silence speak of devotion unbroken for centuries. Leaving behind a legacy of faith, Murkirikala is not only a temple, it is a living masterpiece where stone, art and history. හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකවි ප්‍රදේශයේ කම්කාර කොට්ටාසේ පුරපීටි ඓතිහාසික මුල්ගිරිකල රජමහා විහාරස්ථානයේහි තොරතුරු බොහෝසයක් පවතිනවා. එක් පැත්තකින් ජනප්‍රවාද තොරතුරු, අනෙක් පැත්තෙන් වංශ කතාගත තොරතුරු සේම, අනෙක් පැත්තෙන් ශිලා ලේඛනයන් සඳහන්වන්නා වූ තොරතුරු. ජනප්‍රවාදයන් කියපුවා මූලික වශයෙන්ම මුල්ගිරිකල කියන නම හැටි ජනප්‍රවාදයක්. ඒක වලගම්බා රජ සමයට සම්බන්ධයි කියලා තමයි සඳහන් වෙන්නේ. එළමල් දෙනිය රජමහා විහාරස්ථානයේ ඉදිකලාට පසුව ඒ ස්ථානයට ගියා වූ එක්තරා ආදිවාසී නායකයෙකු එහි සිටිය රජතුමාට ඒ වගේම විහාර ඉදි කරන්න සුදුසු ස්ථානයක් තිබෙන බව සඳහන් කරනවා. ඒ අවස්ථාවේදී රජතුමා කියනවා ළඟ හිටි පිරිසට එහෙමනම් මූ කිව්ව ගල බලන්න යමල්ලා කියලා. මූ කියලා කිව්වේ අර එතන හිටි ආදිවාසී නායකයාට මූ කිව්ව ගල තමයි ඒ ආදිවාසී නායකයා පැහැදිලි කර මේ ස්ථානය. මූ කිව් ගල තමයි මුල්ගිරි ගල මේ ආදී වශයෙන් නම ව්‍යවහාර වෙලා ඇවිදilla තිබෙන්නේ. වගේම වංශ කතා තොරතුරු අනුව ශ්‍රී ලංකාවට ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ වැඩමුවාට පසුව එයින් හටගත්තා වූ අංකුර 8යි දෙවෙනි වතාවේ 32ක් අංකුර හටගත්තා. ඒ 32කින් එක් අංකුරයක් ශ්‍රී මහ බෝධි අංකුරයක් මේ විහාරස්ථානයේ ඉහළම මාලයේ රෝපණය කළා කියලා බෝධි වංශ තොරතුරු වල සඳහන් වෙනවා. මේ වංශ කතා තොරතුරු ඒ තමයි එක පැත්තක. අනෙක් පැත්තෙන් සෙල්ලිපි හා සම්බන්ධ ගත්තාම මේ සෙල්ලිපි ප්‍රධාන වශයෙන්ම 8ක් දැනට තෝරාගෙන තිබෙනවා. ඒ සෙල්ලිපියක විශේෂයෙන් සඳහන් වෙනවා මුකුන්ද්‍රගිරි විහාරය කියන වග 18 වෙනි සියවසේ සෙල්ලිපියක මුහුන්ද්‍රගිරි විහාරය කියලා එතන ගැන මුහුදට ඒ ස්ථානයට ගියාට පස්සේ මුහුද පේනවා. මේ මුහුදට පෙන ගිර මුහුන්ද්‍රගිරි විහාරය කියනවා. වගේම අනෙක් පැත්තෙන් ගතිපුවාම ප්‍රාදේශීය ශාසනික වශයෙන් ගතිපුවාම මුල්ගිරිගල මේ පර්වතය වටා තවත් පර්වත ගානාවක් තියෙන එක් පැත්තකින් විසෝ ගල තියෙනවා. අනෙක් පැත්තෙන් සීලවතී පර්වතය, අනෙක් පැත්තෙන් නයි ගල, මේ පැත්තෙන් තියෙනවා තවත් මොදරවාන මයුරගිරි විහාරය කියලා. මේ වටා දුවගිරි විහාරය අනෙක් පැත්තෙන් තියෙනවා. නම් පොතේ තියෙනවනේ. මේ වටා තියෙනා වූ මේ සෑම ගිරක්ම කන්දක්ම පර්වතයක්ම මේ මුල්ගිරිගල කන්දට වඩා පහත් පිටි. ඒ නිසා වටේ පිහිටියා වූ මේ අනිකුත් සියලුම පර්වතයන්ට වඩා කුස නිසා ඒ පර්වතයන්ට මුල් වූ කන්ද මේක නිසා ප්‍රධාන කන්ද නිසා මුල්ගිරිගලයි කියලා ව්‍යවහාර ප්‍රාදේශීය ශාසනික වශයෙන් මේ සඳහන් වෙන්නේ. ඒතර මුල්ගිරිගල විහාරස්ථානයේ අනෙක් පැත්තෙන් ගතිපුවාම සංඝ පරම්පරාවක මූලස්ථානයක්. මුල්ගිරිගල සංඝ පරම්පරාව ආරම්භ වෙන්නේ වටරාකුඩ ධම්මපාල කියන සිටුතුන් වහන්සේගේ. එදා නුවර යුගයේ වෙන විට ඔබ දන්නවා මේ රටේ ප්‍රපන් මිත්‍රුන් වහන්සේලා නැති වුණා. පසුව පිටපාතික වැලිවිට අසරණ සරණ කර සංඝරාජයන් වහන්සේ තමයි සියම් දේශයෙන් නැවතත් උපසම්පදාව ගෙනීමට
මුල්ලුණ මහා යතිවරයාණන් වහන්සේ කළ වෙහෙර විහාරස්ථාන 280කට අධික සංඛ්‍යාවක් රට පුරා ක්‍රියාත්මක තිබෙනවා. ඒ තමයි මූලගිරි සංඝ සභාව, මූලගිරි සංඝ පරපුර. වගේම විහාරස්ථානය සම්බන්ධී බොහෝ චාරිත්‍ර වාරිත්‍ර විධි රාශියක්ම තිබිලා තියෙනවා. වර්තමානයේ ඒවායේ ඇතැම් නෂ්ටාවශේෂයන් වගේ චාරිත්‍රයන් වර්තමානයේ වෙනකොට සිද්ධ කරගෙන යනවා. චිත්‍ර කර්මාන්තයත් නුවර ඉබේට අයිති තමයි තිබෙන්නේ. දෙවරගම්පොළ සිල්වත්තනගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරම්පරාව මේ විහාරස්ථානයේ සිතුවම් චිත්‍රණය කරා කියලා සඳහන් වෙනවා. මේ ආදි වශයෙන් තමයි පවරණේ සිරිලක ගිරුවා පත්තුවේ මුල්ගිරි ගල සඳ පුරවරුණී ඉවර නැතුව කඩ නොවීම යන එන සෙනගති දෑලේ පිරිවරිණී විහෙර මුදුන බැඳි රන් කොත් දිලිසෙන දාගබයකි මුල් ගිරි මුදුනේ මෙවැනි මේ මුල් ගිරි පටුණු ගමේ සොඳ තලමල පිපු යන ඒවලටයි කියන්නේ. ඒ තාත්තිකයි. අර ඉස්සෙල්ලා කිව්වා තාත්තික මේක ගිරුවා පත්තුවටයි තියෙන සම්බන්ධ විශ්ිකේ ඒක තමයි පවරණ සිල්ලක ගිරුවා පත්තුව. ඒකත් මේ මේක මම කියන්නේ මේකයි මාන්තල්. ඒක අර උඩම චෛත්‍යය තමයි ඉස්සරහින් එක. ඒක ගැන කලිදී මොකක්වත් නැහැ. ඒක ගොඩක් ඈත ඉතිහාසය කරලා තියෙන්නේ මේ පොටීගේ. එතකොට මේ චෛත්‍යය අපර අරක හැදුවා මතකයි පාතුන් හරියට ගන්න. ගොඩාක්ම ඉහිරේක කරණේක ඒක. ඒක අපිට තියෙන හාජිනි කරතුන් බව. ඒ කියන්නේ ඇටි කියන්නේ නමුනාවක් තියෙන කලිකාර සාහිත්‍ය සාරච්ඡ පඬිතුමා. ඒ කියන්නේ කලාවක බුදුහාමර දැක්කලා කියන්නේ. කොටකම සීසානා ඉන්න කාලේ ඒ යුගයේ තමයි අපේ සාහිත්‍ය දෙක තුනේ ප්‍රකාශ ජනරාජ්‍යයකට බොහොම කරදරයි. ඒ නිසා මේ විද්‍යාඥයන් කිසිම දෙයක් කරන්න නැහැ. ඔය කලින් මාගල එලාට වගේ කටයුතු. ඒක නිසා මේ වගේ තැන් වල දැන් විහාරස්ථානයේ කටයුතු මේක ආරක්ෂිත ඔක්කොගෙන කලාවනේ. ඒකවල හිටින්නේ 7000 කිලෝ රජු හිටියේ 30. මාගම්පත්තු කියලා කියන්නේ 30 හිටියේ රජු සත්තාව කියලා. ඉතින් 7000 කිලෝ රජුන්ට මේ කෙනෙක් කිව්වා විහාරයක් හදන්න සුදුසු දා තියනවා කියන්නේ. ඒකවල රජු එළ බලලා මූකින් ගල කියලා නම තිබ්බා. හරි ඒක ජනප්‍රවාදනය. එහෙත් මේක තියෙන තාත්තික නම් දෙකක්. එකක් දක්ෂිණ ගිර දකුණු පළාතේ තියෙන උසම තැන බුදුපට්ටේ ඉඳලා අඩි 6ක් දෙකක් විතරයි. ඒ දක්ෂිණ ගිර කියන්නේ ඒකයි උසම තැන. අනිත් එක මුහුණු දෙක කියන්නේ දෙවුන්දර කිව්ව පේන හන්දා. ඉතින් ඔය විදිහට තමයි ඊට පස්සේ වලගම්බා රජු ආවේ සන්නද්ධ වෙන්න ආරක්ෂාවට තමයි. ඒ තමයි මේ කට අරන් හදුවා. ඒවයි මුලින්ම ජීවත් වෙන්න ඉති වාසය කරේ මහරහතන් වහන්සේ. නිකන් කට්ටිය අර මේ තියෙන්නේ අබ්බාහන කන්ද. ඒකෙත් මහරහතන් වහන්සේට ගල්ලෙන් තියෙනවා. එහෙම වැඩ හිටියා. ඊට පස්සේ මහන් මුලියුගේ ආවා. මහන් මුලියුගේ තමයි සාරණ වේදේ මෙහෙට 1740 ගණන් වල 72 වගේ රජුණේ කීර්තිදී රාජසිංහ රජු. එතකොට එයාගේ ළඟ ඔක්කොම මනසකනේ. එයා ඉතින් සේව බලලා. එතකොට ආම පන්සලකම ආම්සු හිටි ගණින්නාත. තිලතිරු හිටියගේ හැල්ලේ දමදින්න ආදී මේ සිතාමලි දමදියෝටි ආදී වගේ අය හිටියගේ දිල්වතු ගොඩක් හිටි ගණින්නාත හැම පන්සලකම. ඒසක මෙහි ඉස්සරහම දැල්විදි සම්මත කර ආම්සු කියලා හදුව හොඳ දුකෙන් හොඳවක් නැවත. ඇතිකර. එතකොට මෙතන ඉතින් කැම්පස් එක වගේ හැමසත් දෙන්න එහෙම මේ වුණා. ඊට පස්සේ මෙහෙන් ගිහිලා ළඟ කට්ටිය දැන් තන් වල විහෙර ගියා රස්තා නාදා මෙහාට පන්සල් 270 ගණක් තියෙන්නේ. අර මෙතන ඉතින් කැම්පස් එකක් වගේ මෙහෙන් ගිහින් ඇයි ගිහින් ඒ විහෙර විහාරස්ථාන හදාවු. එතකොට පයිසුදී ඉස්සරහට එතකොට සුද්දගේ අඳු කාලේ සාමාන්‍ය මේ කප්පංගත් එක්කම පන්සලේ මේක සුද්දගේ. එතකොට හිටියේ රොබර්ට් බ්‍රවුන් ඩික් ආණ්ඩුකාරය. ඒගොල්ලන්ට සමයන්තර ඥානයක් තියෙන්නේ නැති බුදුහාමුදුරන් කියන්නේ avec le rocher. Là-bas, on va monter des marches de l'autre côté, les 500 marches. Ça va être très dur. Et ouais, c'est paisible l'endroit avec ce lac au fond.